හදවතට රහසින් 6 වෙනි කොටස ලියන්නේ ඩී හේරත්. චූටි ඉක්මන් කරන්න ළමයෝ අරහේ වැඩ ගොඩ ගැහිලා ඇති. ඊයේ නේද කිව්වේ මං උදේම නැගිටලා ලෑස්ති වෙන්න කියලා. මං දන්නවනේ එළියට ගන්න තියෙන අමාරුව. හරි අම්මා මං ලෑස්තියානේ. මා දනිසතෙක් දිගු ලා කහ පැහැ ගවුමකින් සැරසි කැරලි ගැසුණු කොණ්ඩය කටුවකින් උඩට කර රඳවා ගත්තාය. නැන්දා ඔක්කොම වැඩ ටික තනියම කරනවා ඇති. සුදු පුතාගේ යාළුවෝවත් ඇවිල්ලා නම් හොඳයි. යමු. එසේ පවසමින් අම්මා මාත් සමගින් එන්නට උනේ නැන්දාගේ නිවසටය. අපි මේ යන්නේ ආත්තම්මාගේ වසර පූර්ණ දානය සඳහා සූදානම් වීමට. සුදු අයියාව මා සතියක් තිස්සේ දැක තිබුණේ නැත. සිත යටින් ඔහු ගැන අම්මා පවසන විට සතුටක් දැනුණත් මා එය ගණනකට නොගෙන සිටියාය. ඔහු තවමත් මා සමග තරහින්ද යන්න දැන ගැනීමට සිත ඕනෑවටත් වඩා ඇලුම් කළාය. නමුත් මාහට හේතුවක් නම් වැටහුණේ නැතිය. පැය කාලක් පමණ යද්දී අම්මාත් මාත් නැන්දාගේ නිවසට ගොඩ වැදුනේ. නංගි එන්න. නැන්දා එලෙස කියද්දී මිදුලේ සිටි සියලු දෙනාගේ අවධානය අප වෙතට එන්නට වැඩි වේලාවක් ගත වුණේ නැතිය. මට බැලුනේ සුදු අයියා දෙසය. සුදු අයියාගේ යහළුවනුත් මා දෙස බලා හිටියත් නැත. ඔහුගේ අවධානය නම් තිබුණේ වෙනතකය. මා ඔහුගේ යාළුවන්ට සිනහවකින් සංග්‍රහ කර අම්මත් සමග කුස්සියට ගියාය. අනේ චූටි අයියලාට තේ ටිකක් ගෙනihin දෙන්නකෝ පුතේ. ආපු වෙලාවේ ඉඳන් කොල්ලෝ ටික වැඩ. හට් ගහනවයි ලයිට් වයර් අදිනවයි. ටිකක් මහන්සි අරින්න කීවටවත් ඇහුවේ නැහැ. නැන්දා කියාගෙන ගියාය. හරි නැන්දේ මං ගෙනියන්නම්. ඉඳින් මා සියල්ලටම තේ පිළියෙල කරන්නට වූයේ නැන්දාගෙන් කී දෙනෙක් ඉන්නවාද අසමිනේ. නැන්දේ 7ක්වත් හදන්න වේද? ඔය දෙන්නටත් හදන්නම්ම. අම්මට හදන්නකෝ එහෙනම්. 7ක් නෙවෙයි චූටි. කොල්ලෝ 4යි කෙල්ලෝ 3යි අපේ පුතාලා දෙන්නත් ඉන්නවනේ. මාම තේ බිව්වා පුතේ. නැන්දා එසේ පවසද්දී මා පිළියෙල කළ තේ සමග කේක් කෑලි කීපයකුත් රැගෙන ගියේ මිදුලටය. මා නතර වූයේ සුදු අයියා ළඟිනි. සුදු අයියේ මේ තේ. ඔහු මා දෙස බලා කිසිවක් නොකියා ඔහුගේ යහළුවන්ව දැසින් පෙන්වන්නට වූවාය. ඉඳින් මා ඔවුන්ට තේ පිළිගැන්වීය. ලොකු අයියේ තේ බොන්න එන්න. මා සද්දෙට ඔහුව අමතන්නට වූයෙන් ඔහුත් එන්නට උනේ සියල්ලෝම තේ බොන තැනටය. සුදු අයියාගේ තේ කෝප්පය ඔහුට දුන්නත් ඔහු තවමත් බල්බයක් සවි කරනා ගමන්මය. නිවෙයි මේක. මා රහසින් මෙන් කියා ගත්තාය. නමුත් ඒ බැල්ම නම් මා වෙත වැටුනේ නැත. ඒ තීක්ෂ්මයා කවුද බම් මේ ඇහැලමල අපිට අඳුනලා දීපන්කෝ. ඔහුගේ මිතුරෙක් එලෙස පවසද්දී ඔහුගේ බැල්ම මා වෙත වැටුනි. නමුත් ඒ රැවුමක්ය. ඔහු තවමත් මා සමග තරහින් වග මට තේරුම් ගියාය. ඔහු මා දෙසට හැරී කතා කළාය. මට එපා ඕක තම්සෙ බොනවා. ඔහු එසේ පැවසූ නිසා මා ලොකු අයියා ළඟින් අසුන් ගත්තාය. අනේ අයියේ ඔයාවත් කියන්නකෝ මේ කොණ්ඩ කිරිලි කවුද කියලා. මේ ඉන්නේ අපේ නැන්දාගේ දූ පොඩ්ඩ අපේ චූටි. ලොකු අයියා මාව ඔවුන්ට හඳුන්වා දුන්නේය. ඉස්කෝලේ යනවද පැටියෝ ඔයා? අක්කා කෙනෙක් මගෙන් අසද්දී මා ඇයට හිස සොලවා ප්‍රතිචාර දක්වන්නට උනේ. ඒ සියල්ලෝම ඉක්මනින් මා හා යාළු වන්නට උනේය. නමුත් ඔහුගේ නම් කට අගුළු වැටිලා තිබුණේ. ඉතින් මේ ලස්සන ඇහැලමලට කොල්ලෙක් එහෙම ඉන්නවද දැන්? සුදු අයියාගේ යාළුවෙක් වූ සඳුන් අයියා ඇසුවේය. සියල්ලෝම ඔහුට විහිළු කරමින් සිනහසෙන්නට උනේ. ආපු ගමන් ඔබ මගුල් කරගන්නද ලෑස්තිය? පොඩ්ඩක් ඉවසලා ඉඳපන්කෝ. නැද්ද තීක්ෂ්මයා? කාවිංග අයියා සුදු අයියාටත් තට්ටුවක් දමමින් කියා දැමීය. නමුත් මුහුද වුවත් සුනාමියට පෙර නිහඬසේ සුදු අයියාගේ නිහඬ බවත් මාව නොසන්සුන් කළාය. මා ඔහු දෙස බලද්දී ඔහුත් මා දෙස බලා සිටියේ ගිනි පිටවෙනා දෑසෙනි. මා ඔහුට වරදක් කරන්නටම අවැසි නැත. ඔහු කොයි වෙලෙත් ඉන්නේ ඇවිලිලාය. එන්නම කළුවර වැටෙද්දී මා තේ කෝප්පත් රැගෙන කුස්සියට ආවේ නැන්දලාට උදව්වක් කරන්නට සිතාය. චූටි සුදු අයියාගේ අල්මාරියේ තියෙන ලොකු මේස රෙද්දක්. ඒක අරන් කෑම මේසෙට දාන්න පුතේ. ඉඳින් මා නැන්දාගේ අනපරිදි රාස්ස අඩවියට පා තැබුවේ රාස්සයා අඩවියේ නොමැති නිසාය.
ඉඳින් මා මේසේ ළඟ තිබූ පුටුව අල්මාරිය අසලින් හේතු කර එයට නැග ගන්නට උනේ මා එතරම් උස නොවූ නිසාය. නමුත් මා මේස රෙද්ද සොයන අතරතුර කාමරයේ දොර වැසී ගිය ශබ්දයක් නගමිනි. ඉඳින් මා ඒ දෙසට හැරුණේ අනිච්චානුගතවය. නමුත් දොර අසල සිටගෙන ඉන්න සුදු අයියා දැක මගේ දෑස් විසල් විය. ඉතින් ඊළඟට කතාව මොකද වෙන්නේ කියලා බලන්න දැන්ම අපේ channel එකට subscribe වෙන්න. එහෙනම් හදවතට රහසින් අලුත් කතාව ලස්සනයි නම් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඊළඟ කොටසින් හමු වෙමු. Thanks for watching us.